හයි මගේ ලස්සන යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද මං ඔයාලට ගේන්නේ යුනිලොග් එකක් ඒ වගේම අද මම මේ වීඩියෝ එකෙන් ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකකට තියෙන ප්‍රැක්ටිකල් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ ෆැකල්ටි එක ළඟ හෙළපොචොන් එකක් තියෙනවා. ඒකෙන් තමයි මං උදේ උදේට කෑවේ. මේ ඉන්නේ මම ලෙක්චර් එකට කොච්චර පරක් වුණත් වොෂ්රූම් එකට ඇවිල්ලා මූණ බලලා යන එක නම් අමතක කරන්නේ නෑ අපි. මම මේ දැන් කරන්නේ අසයින්මන්ට් එක. මට ඒක ඊරෑ කරගෙන යන්න බැරි වුණා. ඒ හින්දා මම මේ ලෙක්චර් එන්න කලින් ඉක්මනට කරන ගමන් අද අපිට තියෙන්නේ එක ලෙක්චර් එකයි. ඒ 8-10 ලෙක්චර් එක. ඊට පස්සේ මුළු දවසෙම තියෙන්නේ ප්‍රැක්ටිකල්. අපේ ලෙක්චර්ස් තියෙන්නේ මුළු බැච් එකටම එකට. ඒ වුණාට ප්‍රැක්ටිකල් තියෙන්නේ ගෲප්ස් වලට බෙදලා. ඔන්න මේ තියෙන්නේ බයොලොජි ලැබ් එක. අපිට ඉස්සෙල්ලාම තියෙන බයොලොජි ප්‍රැක්ටිකල්. මම දැන් ඉන්නේ සෙකන්ඩ් ඉයර් එකේ. අපිට සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමස්ටර් එකේ තියෙන්නේ ජාන ඒ වගේම DNA සම්බන්ධව තියෙන ප්‍රැක්ටිකල්. ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් සෙමස්ටර් එකේදී අපිට තිබුණා එක එක ක්‍රොමි සත්තු ගැන ඉගෙන ගන්න. එයාලගේ ලක්ෂණ, එයාලා කොහොමද ජීවත් වෙන්නේ, කොහොමද ඇග්‍රිකල්චර් වලට ඒවා ප්‍රයෝජනවත් වෙන්නේ වගේ දේවල් අපි ගිය සෙම් එකේදී ඉගෙන ගත්තා. අපිට 12 එකේ පැයේ ඉන්ටර්වල් දෙනවා. ඊට පස්සේ එකට පටන් ගන්නවා සොයිල් සයන්ස් ප්‍රැක්ටිකල්. ඉතින් එක වෙනකන් වෙලා තියෙන හින්දා අපි යාළුවොත් එක්ක විකාර කර කර එළියට වැටා හිටියා. මේ තියෙන්නේ සොයිල් සයන්ස් ලැබ් එක. අපි ලැබ් එකට යනකොට අනිවාර්යෙන් ලැබ් කෝට් දාගෙන තමයි යන්න ඕනි. සම්බන්ධව කරන ප්‍රැක්ටිකල් කරන්නේ සොයිල් සයන්ස් ලැබ් එකේදී. ඒ වගේම ෆුඩ් සයන්ස් වලට, ඇනිමල් සයන්ස් වලට වෙන වෙනම ලැබ්ස් තියෙනවා. ඇනිමල් සයන්ස් වලට, ෆුඩ් සයන්ස් වලට අදාළව තියෙන ප්‍රැක්ටිකල්ස් තියෙන්නේ අපිට වෙනම දවස්වල. ඔයාලත් මේ වගේ ලැබ්ස් වල වැඩ කරන්න කැමති නම් හොඳට එක්සෑම් එකට පාඩම් කරලා කැම්පස් එකට කොහොම හරි සිලෙක්ට් වෙන්න බලන්න. මේ තියෙන්නේ ලැබ් රිපෝට් පොත. හැම ප්‍රැක්ටිකල් එකක්ම අවසානයේදී අපි මේ පොතේ අපි කරන හැම දෙයක්ම ලියලා ඩිමෝ මිස්ලට බාර දෙන්න ඕනි. එයාලා මේ පොත් බලලා අපිට ලකුණු දෙනවා. මම මේ දැන් ප්‍රැක්ටිකල් එක ඉවර වෙලා වෙලාව තියෙන හින්දා ප්‍රැක්ටිකල් එක දැම්මම ලියන්න තමයි හදන්නේ. ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඊළඟට තියෙන්නේ අපේ ක්‍රොප් සයන්ස් ප්‍රැක්ටිකල්. අද අපිට තියෙන්නේ ටිෂු කල්චර් ගැන ඉගෙන ගන්න. ටිෂු කල්චර් කියන්නේ පටක රෝපණය. මේ ඔයාලට පේන බොටල්ස් වල තියෙන්නේ පොඩි පොඩි පැල. ක්‍රොප් සයන්ස් වල මේ
සැම් එකේ අපිට ඉගෙන ගන්න තියෙන හෝටිකල්චර් ගැන. ඒ හා සම්බන්ධව තියෙන ප්‍රැක්ටිකල් තමයි ක්‍රොප් සයන්ස් ප්‍රැක්ටිකල් වල තියෙන්නේ. මෙහෙම තමයි අද මගේ කැම්පස් එකේ වැඩ ටික ඉවර වුණේ. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න.